Hello guys, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැලේසියන් SNR වලදී අපි පාවිච්චි කරන QM කියන concept එක. මේ QM කියන concept එක ආවේ Disney cartoon franchise එකේ තියෙනවා character එකක් ඉන්නවා Quasimodo කියලා. එයාගේ ස්වරූපය ගත්තාම අර පොඩ්ඩක් මෙන්න මේ වගේ පොඩි අමුතු ස්වරූපයක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ බෙල්ල පොඩ්ඩක් පහත් වෙලා කොන්ද පොඩ්ඩක් ඉස්සිලා වගේ තියෙන. එතකොට මෙයාගේ ස්වරූපයත් එක්ක තමයි අපි අර පාවිච්චි කරන QM එක නැත්තම් Quasimodo pattern කියන concept එක හැදුනේ. ඒ කියන්නේ concept එකේ නම ආවේ මෙයාගෙන්. හරි අපි බලමු මොකද්ද මේ QM එකක් කියන්නේ කියලා. හරි. QM කියන්නේ සරලවම මේකේ ලොකු දෙයක් නැහැ. පොඩි දෙයක් තියෙන්නේ. මාකට් එක මෙහෙම ලෝ එකක් හදලා ඊට පස්සේ එතන හයි එකක් අලුතෙන් හදලා ආයි ලෝ එකක් හදනවනේ. ඊට පස්සේ මාකට් එක 6 හයි එකක් හදලා 6 ලෝ එකක් හදලා 6 හයි එකක් හදනවා. සාමාන්‍යයෙන් මාකට් එකක ස්ට්‍රක්චර් එකක් වෙනස් වෙන තැනක මේ වගේ දෙයක් වෙනවා. හරිද? එතකොට මේකට තමයි අපි QM එකක් කියලා කියන්නේ. නේද? මේ QM එක හැදෙන විදිහ සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් එක්ක අපිට buy entry එකක් ගන්න QM එක හැදෙනවා. නැත්නම් sell entry එකක් ගන්න QM එක හැදෙනවා. හරි මේ QM එක ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ මේ විදිහට මේක තමයි QM එකේ ස්ට්‍රක්චර් එක buy පැත්තට. හරිද? හරි අපි දැන් sell පැත්තට බලමු. හරි. එතකොට sell පැත්තට හැදෙන්නේ මෙන්න මෙහෙම විදිහට. හරි. මේක තමයි මාකට් එකේ QM sell විදිහට හැදෙන QM එක. එතකොට මේ QM එකේදී අපිට කතා කරන් තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ buy QM එකක් ගත්තොත් මේ දැන් low එක මෙහෙන් ගලවනවා ටේක් අවුට් කරනවානේ. එතකොට සමහර විට මෙයා අපි ඉන්න higher time frame එකේ සමහර විට මෙයා wick එකක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නැත්නම් candle body breakout එකක් වෙන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් බලන කරුණක් තියෙනවා මෙන්න මෙතන. ඒ කියන්නේ low එකක් හදලා ඊට පස්සේ 6 high එකකට break of structure එක නැත්නම් MSS එක දෙනවනේ. ඒ දෙන තැන තමයි ප්‍රධාන වශයෙන් බලන්නේ. මෙන්න මෙතන අනිවාර්යෙන් හොඳ strong candle body breakout එකක් තියෙන්න ඕන. අර අපි support and resistance වලදී කතා කරේ support එක resistance එකක් බවට පත් වෙන්න නම් හොඳ candle body breakout එකක් දෙන්න ඕනේ. ඒ වගේ මෙතනදිත් අනිවාර්යෙන් හොඳ breakout එකක් දෙන්න ඕනේ. ඒ දීලා මාකට් එක ආයෙත් රිවර්සල් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ මාකට් එක දුවන්නේ මෙන්න මෙහෙම සාමාන්‍ය zigzag කියලා. එතකොට ආයි මාකට් එකේ රීටෙස්ට් එකක් එනවා. ඒ මෙතනින් ඒ කියන්නේ මේ වගේ තැනකින් හැරිලා මාකට් එකේ රීටෙස්ට් එකක් ආයෙ එනවා. ඒ මාකට් එකෙන් රීටෙස්ට් එක තියෙනවනේ. මේ මාකට් එකෙන් රීටෙස්ට් එක එන්නේ මෙයා ප්‍රොටෙක්ට් කරගෙන. ඒ කියන්නේ මේක නිකම්ම නෙවෙයි අපි මේ QM එක බලන්නේ. සාමාන්‍යයෙන් daily 4 hour වල higher time frame key level එක rejection එකක් එක්ක මේක බලන්නේ. අපි අර අපේ entry model වලට එනකොට අපි low time frame වල entry ගන්නකොට මේක ගොඩක් වටිනවා. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට low time frame වල හැදෙනවා. higher time frame වල හැදෙනවා හරි අඩුවෙන් නැත්තම් චූටි වෙනස්කම් එක්ක. එතකොට මෙයා protect low එකක් වෙනවා. එතකොට market එක මෙන්න මෙහෙම sell වෙලා මේකෙදි buy වෙනවා. හරිද? එතකොට අපි මෙතනදී entry එකක් ගන්න QM setup එකට අනුව මෙන්න මෙයා. ඒ කියන්නේ මෙතනදී හැදෙන V එක තියෙනවනේ. මේ V එක තමයි අපේ entry model එක. හරි. අපේ entry එක. මේ V එකට මේක ලිරක් ගහගත්තා. එතකොට ගොඩාක් දුරට මෙයා ඇවිල්ලා මෙහෙම කරලා මෙතනින් යනවා. ඒ යනකොට ගොඩක් දුරට කැන්ඩල් එක මේ හරිය වගේ දීදී වික් එකක් වගේ තමයි වදින්නේ. සමහරවිට ඇවිල්ලා කැන්ඩල් එකම වදින අවස්ථා තියෙනවා. සමහරවිට මේ චුට්ටක් පහළට ඇවිල්ලා යන අවස්ථා තියෙනවා. සාමාන්‍ය QM setup එකදී හරියටම QM එක තිතටම වැඩන ආවා මෙන්න මෙතනට වික් එක ගෙවුවා ගියා. එතකොට අපි ටාගට් කරන්නේ දැන් ප්‍රධාන වශයෙන්ම මෙන්න මෙතන හයි එක. මොකද QM එක හරිනම් අනිවාර්යෙන් මේ හයි එක ටේක් අවුට් කරනවා. හරිද? එතකොට අපිට ඊට පස්සේ ටාගට් කරන්න පුළුවන් මාකට් එක තව උඩට දැන් මෙහෙන් තව ලෝ හදාගෙන ඉන්නේ මාකට් එක සාමාන්‍යයෙන් බැලුවොත් මෙහෙමනේ මේ මාකට් එකේ ඉන්නේ. එතකොට මේ හයි සාමාන්‍ය ලික්විඩිටි පොයින්ට් කියලා අපිට ටාගට් කරන්න පුළුවන්. ලොකු ගැටලුවක් නැහැ ඒකේ.
අපි අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ high එක take out වුණාට පස්සේ එක්කෝ profit එක book කරගන්නවා නැත්නම් entry sell දාලා අල්ලනවා. ඒක තමන්ගේ confidence එක සහ තමන්ගේ market එක يعني තමන් ගන්න ක්‍රමය අනුව තමන් liquidity තියෙන point අනුව සහ තමන් බලන fundamental අනුව depend වෙනවා. හරි. එතකොට අපි බලමු sell QM. sorry සමාවෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු sell QM වැඩ ගන්න කොහොමද කියලා. මම මීරම කරනවා. හරි. sell QM. sell QM කියන්නේ market එක මෙන්න මෙතනදී මේ පැත්තෙන් හැදෙන high එක දැන් මෙතනින් high එක හැදලා low එක හැදෙනවනේ. එතකොට මේක ඇදලා high එකක් market එක හැදෙනවා. මේ high එකට යන තැන break up structure. මෙතන ගොඩාක් දුරට මේ හරියදී structure breakout එකක් විදිහට දෙනවා. සාමාන්‍යයෙන් සමහර තැන්වලදී ඒක 50 වගේ තමයි. ගොඩක් දුරට මේ වගේ තැන්වල වෙන්නේ liquid sweep එක. කියන්නේ මේ market එක වටනා මේ liquid sweep එකක් දීලා මේ break up structure එක මෙතනින් දීලා ආයෙ වෙලා QM එක දීලා market එක වටනවා. හරිද? එතකොට මෙයා තමයි අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනි sell QM එකදී මේ කියන්නේ මේක අර පොඩ්ඩක් අර ඇහැට හුරු වෙන්න ඕනේ නැත්නම් ටිකක් පැටලෙනවා buy QM එක සහ sell QM එක අපි QM level එකේදී entry දැන් මේකෙදී නම් මෙයා ඒ කියන්නේ මෙතන break of structure එක දුන්නාට පස්සේ ආයි market එකේ එන්න තියෙන QM එකේ තියෙන V අකුර අන්න ඒක හොඳට ඔළුවේ තියාගන්න එතකොට මේ පැත්තට ගියාට පස්සේ එතකොට අපි බලමු මේක මෙතනින් ගන්න කරා හරි මේව කළා දිවුවා එතකොට ගොඩක් දුරට මාකට් එකේ වික් එකක් තමයි ඉන්නේ. මේක කළා මේ හැටි වික් කරා මාකට් එක වැටුණා. ඒ වැටෙනකොට අපිට මේක ටාගට් තියාගන්න පුළුවන් මේජර් ඒ කියන්නේ මේ QM එක වැඩන lower time frame වැදුනත් QM එක වැඩ කරනවා අනිවාර්යෙන් මෙන්න මෙතනදී වෙන මෙන්න මේ level එක අනිවාර්යෙන් take out වෙනවා. ඒකට අපිට අනිවාර්යෙන් මෙතන මේ අනිවාර්යෙන්ම ටාගට් කරන්න පුළුවන්. හරිද? එතකොට QM ගැන ප්‍රධාන වශයෙන් කතා කරන් තියෙන්නේ ඔය ටික. එතකොට සමහර තැන්වල QM හැදෙනවා. ඒවා ඒ කියන්නේ අර එක්ස්පීරියන්ස් එකත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒ QM වලදී එන්ට්‍රි ගන්න නැහැ. ඒ කියන්නේ ඒක ඇත්තටම QM නෙවෙයි. ඇත්තටම QM එකේ ස්ට්‍රක්චර් එක ඉන්නේ මෙන්න මේ විදියට. හරිද? අනිවාර්යෙන් මෙතනින් liquid sweep එකක් කොමක් අදිනවා. මෙතනින් break up structure එක අනිවාර්යයි. මෙතන candle body breakout එකක් එක්ක. හරිද? එතකොට මෙහෙදිත් මෙතන අනිවාර්යයි candle body breakout එක. candle body breakout එක නැතුව අපිට යන්න බෑ. ඒක තමයි මේ QM එක තියෙන ස්ට්‍රක්චර් එක. හැබැයි සමහර තැන්වලදී QM හැදෙනවා මෙන්න මේ විදිහට. හරිද? මේවා ඇත්තටම වැලිඩ් කියන්න බෑ. මෙතන වික් තියෙන උඩට. හැබැයි මෙතන බොඩි එක යටින් ක්ලෝස් වෙලා මම මේක උඩට ගන්නම් මෙතන වික් තියෙනවා කියලා හිතන්න. ඊට පස්සේ ආවිලා මේ QM එක වෙදලා යනවා. හැබැයි මෙයා අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් හොඳ QM එකක් නෙවෙයි. හරිද? ඒක සෙල් QM එකත් එහෙම වෙනවා. මෙතන මාකට් එකේ වික් තියෙනවා. ඒකට සමහර විට දැන් මේ වගේ තැන්වලදී ඔයාලට සමහර විට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මාකට් එකේ මල්ටි ටයිම් ෆ්‍රේම් ස්ට්‍රක්චර් වලදී හරිද? මෙතනින් ආයි අපිට මෙහෙම මාකට් එක ඩ්‍රොප් වෙනවනේ. එතකොට දැන් මෙතනින් උනත් මල්ටි ටයිම් ෆ්‍රේම් ස්ට්‍රක්චර් එක ගත්තාම මෙහෙමනේ තියෙන්නේ. එතකොට මෙතනින් බ්‍රේක් අප් ස්ට්‍රක්චර් එක තියෙනවා. හරිද? අපිට දැන් මේජර් QM එකක් බලන් ඉන්න ටයිම් ෆ්‍රේම් එකේ මෙතනින් බ්‍රේක් අප් ස්ට්‍රක්චර් එකට ඇතුව මෙතන සාමාන්‍ය කැනල් බොඩි ටිකක් වික් ටිකක් තිබ්බොත් හරිද? ආයි මාකට් එක රීටෙස්ට් වෙලා මේ මං කිව්ව විදිහට මේ ලෙවල් එකකින් වැටෙන්නේ. හැබැයි මෙතන අර විදිහට වික් ටිකක් තිබිලා මෙතන ලෝ දැන් අපි මේක බලන්නේ සාමාන්‍ය හිතන්නකො 50 මිනිත් වල කියලා 5 මිනිත් 1 මිනිත් වලින් මෙතනින් බ්‍රේක් අප් ස්ට්‍රක්චර් එකත් එක්ක බ්‍රේක් අප් ස්ට්‍රක්චර් එකක් හෝ MSS එකක් තිබිලා මාකට් එක වැටෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා එතකොට මෙතනට සමහර විට එන්නෙත් නැති වෙන්න පුළුවන් මෙතන. හරිද? මේ ඒ කියන්නේ මේ හරියේ සමහර විට වික් තියෙන කැන්ඩල් එකක්වත් නැති වෙන්න පුළුවන්. හරිද? ඒක මම ඉන්න පෙන්නන්න. මෙහෙම දෙයක් වෙන්නේ. හරිද? මෙතනදී මෙන්න මෙහෙම. sorry. මෙන්න මෙහෙම QM එක වැඩ කරන අවස්ථා තියෙනවා. හැබැයි මේ වගේ තැන්වලදී එන්ට්‍රි වලට යන්න එපා. මොකද මෙයා පට්ටම රිස්කි. ඔයාලා තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ වගේ තැන්වල ගහන්න ඕනේ. හරිද? මේ වගේ තැන්වලදී එන්ට්‍රි එකක් ආවොත් ඒ එන්ට්‍රි එක අතහරින්න ඒක තමයි සේෆ්ම වැඩේ.
ඔය වගේ හැදෙනවා. ඒ කියන්නේ දැන් මේක තමයි අර මං කිව්ව විදිහට ස්ට්‍රක්චර් එක. මේක තව QM එක හැදෙන්න පුළුවන් තවත් එක් විදිහක්. හරිද? එතකොට QM ගැන කතා කරන්න තියෙන්නේ ওই ටික විතරයි. ඕක තමයි QM එක. QM එකක හරිම ස්ට්‍රක්චර් එක කොහොමද? QM නැත්තම් හැදෙන්න පුළුවන් විදි තියෙනවද? ඒ ටික අපි කතා කරා. අපි දැන් ලයිව් මාකට් එකේ බලමු QM එක හැදිලා තියෙනවද එහෙම ඒවා වැඩ කරලා තියෙන්නේ කොහොමද කියලා. හරි. හරි. මට තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් කට්ටිය මගෙන් මේ ටෙලිග්‍රෑම් එකේ ඇහුවා. අයි මේ SNR වැඩ කරන්නේ ක්‍රිප්ටෝ මාකට් එක සෝරි ෆොරෙක්ස් මාකට් එකට විතරද? ක්‍රිප්ටෝ මාකට් එකට වැඩ කරන්නේ නැද්ද කියලා. එහෙම නැහැ. ඕන එකකට බඩු වැඩ. හරි. අපි බලමු 30 minute. මම මේක හබෙන් ටිකක් තියනවා. වෙඩි. QM එක. මේක අර ඇහැට හුරු වෙනකම් පොඩ්ඩක් ඔයාලට අර අල්ල ගන්න අමාරුයි. හරිද? මං මේක ඉස්සෙල්ලාම ඔයාලට හුරු වෙනකම් ඔයාලා ලයින් chart එක යූස් කරන්න. හරි. මේ තියෙන්නේ ලික්විඩ් මෙතන මං කිව්වා මෙයා මෙහෙමනේ වැදිලා යන්නේ කියලා. හරිනේ. මේ විදිහට දැන් ඉන්නවා මේක පාට මාරු කරගන්න. එතකොට ලේසි අපිට. හරි. මේ මං කිව්වේ මොකද්ද? මෙහෙම කරලා මෙතනදී ලෝ එකක් හදලා ආයි ලෝ එකක් හදනවා. එතකොට ගොඩාක් දුරට කියන්නේ සාමාන්‍ය 50-50 ගොඩාක් දුරට කියන්නත් බෑ. මෙතනින් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හෝ ලික්විඩ් ස්විප් එකක් තියෙනවා. ඊට පස්සේ හරිම මෙන්න මෙතනදී බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක අපිට මාකට් එකෙන් දෙන්න ඕනි. හොඳ කැනල් බොඩි බ්‍රේක් අවුට් එකක ඊට පස්සේ එන රීටෙස්ට් එකේදී මෙන්න මේ කිව්ව QM එකට තමයි මාකට් එක එන්නේ. QM එකට මාකට් එක වික් කරලා යනවා. මම මේ ඉස්සෙල්ලා මේ සේෆ්ම විදියට තියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙතන සේෆ්. ඒ කියන්නේ මම තියලා තිබ්බේ මෙතනනේ ආයි අපිට SNR කී ලෙවල් එකක් තියෙන්නේ. එයාගේ වැදලා යන්න පුළුවන් කියලා. සමහරවිට මේ ගොඩක් වෙලාවට මේ ක්‍රිප්ටෝ මාකට් එකේ උඩ සිද්ධියක් තියෙනවා. පොඩ වොලටිලිටි සිද්ධිය වැඩි. එතකොට මේ වික් එක ටිකක් දිගට එන්න බලනවා. එහෙන් පොඩ්ඩක් තියෙනවා. ඒතකොට ටිකක් SL එක සාමාන්‍ය සේෆ් ගෙවුවත් මේ වගේවත් තියලා ගහන්න. සාමාන්‍යයෙන් මෙතන සේෆ්ම ගන්නවා. මෙන්න මේ හරිය නැත්තම් ඔන්නෝ පාල් තියලා ගහන්න. අවුලක් නැහැනේ. මෙතනින් මම මේ ගහලත් එකට පහක් ගහලා තියෙනවා. හරිද? දැන් අපි දාමු කැන්ඩල්ස්ටික්. හරි. හරි මේ තියෙන්නේ. එතකොට කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. හරි මට තව දෙයක් කියන්න ඕනි. මෙතනදී කැමති කෙනෙක්ට ලයින් chart එකේ break of structure එක ගන්න පුළුවන්. ඒ කියන්නේ හරි. කැමති කෙනෙක්ට ලයින් chart එකේ structure breakout එක බලන්න පුළුවන්. structure breakout එක මෙතන QM එකේ දෙන MSS එක මෙයා break of structure එක මෙතනින් තමයි line chart එකේ තියෙන්නේ. එතනිනුත් හොඳ strong candle body close එකක් තියෙනවනේ. එහෙම නැත්තම් ඔයාලට ආයෙත් බලන්න පුළුවන් මෙතන ඒ කියන්නේ එතන තියෙන swing point එකේ wick එකටම body close එකක්. සාමාන්‍යයෙන් මම නම් ගොඩාක් දුරට wick එකටම තමයි body close එක බලන්නේ. මෙතන හොඳ strong candle එකක් දීලා තියෙනවා. ඉතින් මාකට් එක මෙහෙන් උඩට ගිහිල්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ආවොත් ගහනවා කියලා. QM එකට ඇප්පුණා ගියා. මෙතන ආයිත් ආවා. මේ QM එක මෙතකොට මේ QM එක මෙතන මේ key level එක unpress වෙනවනේ. එතකොට ඉතින් ආයෙ යට තියෙන OC එකකින් තමයි යන්නේ. එතකොට ඉතින් මේ OC එකට වැදුනා ගියා. ඉතින් මේ වගේ තැන්වලදී ආයෙ එයි කියලා කියන්න අමාරුයි. ඒ වුණාට එන්නේ නැතුව ඉන්න බෑ. ඒකයි මම කිව්වේ මෙතන යට low එක protect නේ. මේ sorry ඔය යට low එක protect නේ මම කියවනේ මෙයා අනිවාර්යෙන් protected low එකක් වෙනවා කියලා. එතකොට එයාට තියලා ගැහුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතනදී අපි ටාගට් කරන්න පුළුවන් මේ වගේ තැන්වල මේ වගේ QM එකක් හැදෙන්නේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක චේන්ජ් වෙනනේ. එතකොට මෙයාව ටාගට් කරන්න පුළුවන්. එයාව තමයි මම ටාගට් කරේ. එතකොට එයා ගැලෙව්වා. හරි. ඔන්න එක උදාහරණයක්. අපි තව එකක් බලමු. QM එකෙන් මාකට් එක කියන්නේ දැන් මේවා දැන් මෙතනත් ඔව් මෙයා නම් වැඩ කරලා නැහැ හරියටම. එතන liquid swip එක තියෙනවා. break of structure එක තියෙනවා. එතකොට QM එක වෙන්නේ මෙයානේ. හරි එතකොට හරි. එයා QM එක නැතත් මේ key level එකකින් වැදුනත් මෙයා හිත දැන් අපි කිව්ව විදිහට එතකොට sell පැත්තට ගත්තොත් මෙයා දැන් protected වෙනවනේ. හරිද? එතකොට මෙයාව ගලවන්න බෑනේ. හැබැයි මෙතන retest වුණා, වැටුණා. මේ වැටෙනකොට මෙතන යට liquid point එක swip කරන්නේ නැතුව ආයි මේ හරියෙන් වගේ structure breakout එකක් දෙනවා කියන්නේ
මෙයා මෙතන වැලිඩ් එකක් නෙවෙයි. අනික අපි මේකයි මම ඔයාලට කිව්වේ මේ වගේ තැන්වල අපි වැලිඩ් එක බලනවා high time frame key level බලන්න. නිකන් low time frame වල QM හැදෙන පැත්තට ගහන්න බෑ. එහෙම සිද්ධියක් තියෙනවා. හරිද? එතකොට හරි අපි දැන් වෙන බලමු gold එකේ වගේ. USD හරි gold එකේ හරි මෙතන QM එක respect කරලා නැහැ. මෙතන QM සාමාන්‍යයෙන් ඉන්න හොම පෙන්න. මෙතනින් ගත්තා liquid zip එක මෙතනින් මේ උඩට යන එක. මෙතනින් MSS එක. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙයා හරිනම් setup එක ආයේ උඩට එනවා. ඒක එන්න මෙතනින් MSS එක දීලා කොච්චරද වැටෙනවා කියන එක අපිට වැදගත් නැහැ. ආවා වැටුණා. ආව වැටුණා මම ඒකට කිව්වේ එහෙම. එතකොට මෙතනින් ආයේ මාකට් එක උඩට ගියාට පස්සේ අපි මෙයා ටාගට් කරන්න ඕනි කියලා. හරි QM නම් මෙයාගේ වැටෙනවා මෙයාව ගලවනවා. එයා ගැලෙවුවනේ මේන් තව වැටලා තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් එතන එන්ට්‍රිය දෙන්නේ එහෙමනේ. එයා ගැලෙව්වා. ඉතින් ගැහුවා. හරි අපි තව බලමු. මෙතන මම පෙන්නන්න ගියේ දැන් මෙතන QM එකට ඇවිල්ලා නැහැ. වගේ එන්ට්‍රි මිස් වෙන දැන් එනවා. ඒක ඉතින් සාමාන්‍ය වෙන්නේ. මේ තියෙන QM එක මෙතනට ආවා. මෙතන වැදුන්නේ නැහැ ඉතින්. වැටුණා. එතකොට අර අපි ඉතින් සමහර විට මෙතන QM එකට වඩා මෙතන පහලින් ඩේලි හෝ hour වගේ හොඳ කී ලෙවල් එකක් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැන් වලින් යනවා. තව QM 1 minute වගේ දැම්මම QM පෙන්වන්න පුළුවන් ඇති වෙන්න. හරි මේ දෙන්න. තව දෙන්න. මෙතනින් බ්‍රේක් අර යටට දෙන break of structure එක liquid sweep එක මෙන්න MSS එක හරිද ඊට පස්සේ මෙයා තමයි QM level එක වෙන්නේ හරිද එතකොට ටැප් වෙලා නේද මේ තියෙන බඩු ගෑල්ල ගානට ටැප් වුණා මම කිව්වේ මොකද්ද ළඟම high එක ටාගට් කරන්න පුළුවන් QM එක හරියට ටැප් වුණා නම් මේ forex වල වැඩිය මේ වික්කෙන්නේ නැහැ පහළට ගානට බබා වගේ එතනින්ම යනවා ඒක ගන්න තිබ්බා සාමාන්‍යයෙන් පොඩි SL එකකින් මෙතනට මම ගියවරම් මෙතනට වගේ තියලා ගන්න මෙතනට තියලා මෙතනට ගන්න තිබ්බා එකට 6ක් තියෙනවා ඔක තමයි QM සිද්ධිය තියෙන්නේ QM setup එක වදින්නේ ඔන්න ඔය විදිහට අපි තව උදාහරණ ටිකක් බලමු මේ තියෙන්නේ අර මං කිව්වා වගේ තවත් ඒක සාමාන්‍ය මම දැන් උදාහරණයක් විදිහට පෙන්නන්නම් මේ තියෙන්නේ මෙතන ස්ට්‍රක්චර් මේ කියන්නේ මෙතන ලික්විඩ් ස්වීප් එක වෙන්න ලික්විඩ් ස්වීප් එක උඩට ගිහලා රේන මෙතන මේක එන එකනේ එතකොට මේකේ MSS එක මෙන්න මෙතනින් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරිද මෙතනින් MSS එක ගත්තට පස්සේ QM එක මේ QM එක කියන්නකො ඉතින් චුට්ටක් වැදලා තියෙනවා ටිකක් සැරට වැදුනා යට ලෝ එක තමයි අපි ටාගට් කරන්න පුළුවන් නැත්නම් යා මෙතන ලික්විඩ් ස්වීප් එකක් දීලානේ ආයෙ මේ ගිහලා තියෙන්නේ ඒක අපිට වැඩක් නැහැ මෙතනදී අපි TP එක වදිනවා ළඟ ලික්විඩ් පොයින්ට් එකට තියුවාම හරි අපි තවත් මොකක් හරි බලමු UR UR හරි මේ තියෙන තැන උඩට ලික්විඩ් ස්වීප් එක උඩට යන මේ වේව් එක හයි එක ඊට පස්සේ මෙන්න MSS එක හරිද ඊට පස්සේ මෙයානේ QM එක මෙන්න මාකට් එක QM එකට ආවා අපි ටාගට් කරන්න පුළුවන් මෙතන
ප්‍රධානම. ඒ කියන්නේ අපි දැන් මාකට් එකේ යන ස්ටෝරි ලයින් එකත් එක්ක සහ තව මේජර් ලික්විඩිටි පොයින්ට් බලලා අපිට ගහත හැකි. හරිද? ඔන්න QM එකෙන් ගැහුවා. එතකොට මං කියවනේ මේ වගේ නම් ලොකුවට SL තියන්න ඕනේ නැහැ කියලා. ඉතින් ගැහුවා කියන්නේ ඕනනම් මෙයා ප්‍රොටෙක්ට් ලෝ එකනේ. සෝරි ප්‍රොටෙක්ට් හයි එකනේ. ප්‍රොටෙක්ට් එකට තියලා ගන්න. එතකොට සේෆ් නේ. ගැහුවා එකට තුනක් තියෙනවා. හරි අපි තව තැනක් බලමු. ඔය QM වෙදිලා වැටෙන තැන්. ඕ බයි වෙන තැන්. මේක ඇතුලේ තව ගොඩක් QM වෙදි මගේ හැටත් පේන්නේ නැති. අපිට එම මේ එකක් දෙකක් කියලා නෑ. QM ගොඩක් තැන්වල ස්ට්‍රක්චර් බ්‍රේක්අවුට් එක කියන්නේ මාකට් එක ස්ට්‍රක්චර් එක චේන්ජ් වෙන්න හදද්දි හැදෙනවම තමයි. බොහෝ දුරට හැදෙනවා. අපි තව තැනක් දෙයක් හොයාගන්න try එකක් දෙමු. මෙතනත් තියෙනවා. ඒක නම් පොඩ්ඩක් කැතයි වගේ. වැඩි හිතන්න එපා. මෙතනින් තියෙනවා ලික්විඩ් ස්විප් එක 6 හයි එක. මෙන්න MSS එක මෙතනින්. එතකොට මෙයා QM එක තියෙනවා මෙතන. ඒක නම් ටැප් වෙලා නැහැ නේද? ඔව් ඒක ටැප් වෙලා නැහැ. මෙතනින් ඉන්නේ. එයා නම් ඒක ටැප් වෙලා නැහැ. ළඟටම ඇවිල්ලා ඉතින්. ඔය වගේ දෙයක් වෙන. ඉතින් එතකොට මෙයා ටැප් වුණාම මෙයාගේ අපිට හරියට ෂුවර් නම් එතකොට අපිට වෙන්නේ මෙයානේ අපේ ලික්විඩිටි පොයින්ට් එක වෙන්නේ. මොකද මං කියවනේ මේ පැත්තේ උඩ රීටෙස්ට් එක ගියාම ඒ යන තැන මේ තියෙන යටම ලෝ එක අපිට ටාගට් කරන්න පුළුවන් කියලා ඔන්න එයාව ගෙලෙමු. තව තැනක් අපි හොයාගන්න try එකක් දෙමු. මේ තියෙන හොඳ පොයින්ට් එක. මෙන්න ලික්විඩ් ස්විප් එක. මෙන්න බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක. මෙන්න QM එකේ ටැප් වුණා ඇවිල්ලා. මෙන්න ටාගට් කරන තැන අපි. එතකොට මෙන්න ඉතින් ගැහුවා. ගොඩක් දුරට ඔයාලට පුළුවන් නම් RR පස්සේ යන්න නැත්තම් මේව කරලා ප්‍රොටෙක්ට් එකටම තියාගන්න. එතකොට සේෆ් එන්ට්‍රි. ඊට පස්සේ මෙතනට දිව්වා 1 2 3 එකක් හරි. මේක නිකන් QM එක විතරක් බලලා නම් ගහන්න එපා. කී ලෙවල් ටික බලලා ඒ ටිකත් එක්ක කියන්නේ අපි daily හෝ 4 hour 1 hour rejection වෙන key level තියෙනවනේ. ඒ key level එක හොඳ powerful key level එකක් කියලා ඔයා filter කරලා fresh විදියට ඒ කියන්නේ fresh key level එකක් දෙම ඔක්කොම බලලා filter කරලා ගන්නවනේ. ඒ ගන්න එකේ වැදිලා 5 minutes වගේ මේ වගේ QM setup එක දුන්නා කියන්නේ අනිවාර්යෙන් ගන්න බය නැතුව. ඒ වගේ නැතුව නිකන් මාකට් එකේ මෙතන QM එකක් තියෙනවා කියලා මේ දැන් මම මේ වලට පෙන්නනවා වගේ QM හොයලා සෙල්ලම් කරන්න නම් එපා. හරි. එතකොට අදට වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් හැමෝටම happy trading, good luck.